ගොඩක් අවස්ථාවලදී මම දැකලා තියෙනවා අම්මා දරුවෙක්ට බනිනකොට ඒ ගෙදර ඉන්න වැඩිහිටියෙක් හෝ වේවා නැත්නම් තාත්තා හෝ වේවා දරුවාගේ ඉස්සරහා අම්මට බනිනවා. "ඔයා මොකක්ද මේ ළමයාට කතා කරන විදිය? අනේ ඔහොම ළමයාට වද දෙන්න එපා. අපි නම් ඔහොමනේ මේ ළමයි හැදුවේ. අපි මෙන්න මෙහෙමයි ළමයි හැදුවේ" කියලා අර ළමයාගේ ඉස්සරහා සමහරක් වෙලාවට අම්මට දෝෂාරෝපණයක් එල්ල කරනවා. මේ වගේ අවස්ථාවකදී අපිට බැලූ බැල්මට පේන්නේ අම්මා ස්ට්‍රෙස් වෙලා අම්මා නිකන් කෑ ගහනවා ළමයාට සහ මේ ළමයා කෙරෙහි දක්වන කරුණාවක් නිසා අනිත් පුද්ගලයා මේක කියනවා කියලා. හැබැයි ඇත්තටම ඔය කරන ක්‍රියාවලිය නිසා ඔය කරන ක්‍රියාව නිසා ගොඩක් වෙලාවට වෙන්නේ අම්මා කෙනෙක් විදිහට එයා තවත් ස්ට්‍රෙස් වෙනවා සහ දරුවා අම්මට තියෙන බය සහ රෙස්පෙක්ට් එක කියන දෙකම නැති වෙනවා. ඒකට හේතුව ඇයි? අර දරුවා අපි හිතමු ගොඩක් වෙලාවට ළමයි චුට්ටක් මුරණ්ඩුයි. එහෙම තමයි ළමයිගේ ළමා කාලය ඇතුලේ යාලා චුට්ටක් කියන ඒගොල්ලෝ කැමති නෑනේ වැඩ කරන්න. ඒක තමයි ඒක හැටි. දැන් අපි උනත් පුංචි කාලේ ඉස්කෝලේ හරිය කැමැත්තෙන් ආසාවෙන් ගියේ නෑනේ. අපි දලේ කොහොම හරි කරලා නිවාඩුවක් කරන් ගෙදර ඉන්නේ. හෝම්වර්ක් නොකර ඉන්නේ. ඒක තමයි දරුවන්ගේ ස්වභාවය. එතකොට අම්මා තමයි ගොඩක් වෙලාවට පේරන්ට්ස් මීටින් වලට යන්නේ. තාත්තලා යන්නේ නැහැ කියනව නෙමෙයි. ගොඩක් වෙලාවට පේරන්ට්ස් මීටින් වලට සහභාගී වෙන්නේ අම්මා. එක්ක ළමයාගේ වැරද්දක් කිව්වහම ඒ දෙයට යන්න වෙන්නේ අම්මට. අම්මා තමයි ඔය ඔක්කොම ඔළුවේ තියාගෙන ඉන්නේ. අනිත් එක ගෙදර වැඩපොළ කරන ගමන් තමයි ගොඩක් වෙලාවට අම්මා මේ ළමයා කෙරෙහි අවධානයක් යොමු කරලා ඒ ළමයාට උගන්වන්න බලන්නේ. හැම අම්මා කෙනෙක්ගේම අන්තිම අභිමතාර්ථය තමයි තමන්ගේ දරුවාට ඉතාමත් හොඳ අධ්‍යාපනයක් ලබා දීම. එතකොට ඒ අම්මා දන්නවා එයාගෙන් වෙන්න ඕනේ යම්කිසි වගකීමක් යම්කිසි යුතුයකම් කොටාශයක් තියෙනවා ඒ දරුවට ඒ දේ කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ වෙලාවකදී අම්මා කෙනෙක් කියන කෙනාට කේන්ති ගන්න වෙනවා දරුවත් එක්ක දරුවව හදන්න පොඩ්ඩක් නෙමෙයි අවස්ථානුකූලව සැර කරන්න වෙන. මේ වගේ වෙලාවකදී අර වගේ වැඩිහිටියෙක් හෝ තාත්තා ඒ මැද්දට පැනලා එකපාරට කිව්වොත් ඒ කියන්නේ ඒකට මැදිහත් වෙලා කිව්වොත් අර දරුවගේ ඉස්සරහා අම්මට බැනපු ගාම මොකද වෙන්නේ? අර ළමයා මුලින්ම එයා කන්ෆියුස් වෙනවා. ඒ කියන්නේ එයා හිතන්න ගන්නවා අම්මා වැරදි. තාත්තා තමයි හරි. නැත්තම් මොකක්ද මමද වැරදි වගේ එයා කන්ෆියුස් වෙන්න බලනවා. ඕකත් නිරන්තරයෙන් වෙච්ච ගාම වෙන්නේ අර අම්මට තියෙන රෙස්පෙක්ට් එක අඩු වෙලා එයා අම්මට පොඩ්ඩක්වත් බය නැති වෙනවා. ඒ වගේ වෙලාවකදී අම්මට අර දරුවව පාලනය කරන්න තියෙන ඒ අයිතිය හෝ වේවා පාලනය කිරීමේ හැකියාව හෝ වේවා සම්පූර්ණයෙන්ම අම්මගේ අතින් ගිලිහිලා යනවා. මොකද ළමයා ලොකු වෙන්න එයා අම්මා කියන දේ ගණන් ගන්නෑ. මොකද එයා දන්නවා එයා මොන වැරද්ද කරලා ආවත් ඕක මුලින්ම පටන් ගන්නනේ ළමයාත් එක්ක අම්මා අකුරු ලියවනකොට හෝ වේවා හෝම්වර්ක් එකක් කරනකොට වේවානේ. එතකොට ඒ වෙලාවේදී ළමයා දාගන්නවනේ ඔළුවට තාත්තමව බේර ගන්නවා කියන. එතකොට ඊළඟ දවසේ එයා තව වැරදි වැඩක් කරන්න පෙළඹෙන්න තියෙන සම්භාවිතාවය ටිකක් වැඩි. මොකද එයා දන්නවා අම්මා බැන්නට තාත්තමව අම්මගෙන් බේර ගන්නවා කියලා. ඉතින් ගොඩක් වෙලාවට මට දෙමාපියන්නුත් ඇවිල්ලා කියනවා අනේ මිස් මෙයා හෝම්වර්ක් කරන්නේ මෙයා මං කියන දේ පොඩ්ඩක්වත් අහන්නේ මෙයාගේ තාත්තා මෙයාව හුරතල් කරනවානේ කියන තැන ඉන්නවා. ඉතින් ඒක නිසා මම ඔයාලට කියන්නේ තාත්තා කෙනෙක් හෝ වේවා යම්කිසි වැඩිහිටියෙක් හෝ වේවා ඒ දරුවව හදන්නේ අම්මට ඉඩ දෙන්න. ඒක තමයි අංක 1. මොකද අම්මා කෙනෙක් දරුවෙක්ව කොයි විදියට මොකද කවදාවත් කිසිම අම්මා කෙනෙක් දරුවෙක්ට වැරදි අනුබල දෙන්නේ නැහැනේ. එහෙම කරන්නේ නැහැනේ. අම්මා කෙනෙක් ළමයෙක්ට කෑ ගහන්නේ ඒ ළමයාට තියෙන ආදරය නිසා. ඒ ළමයාව හදා ගන්න ඕන නිසා. එතකොට අපි හිතමුකෝ මෙහෙම අවස්ථාවක් කියලා. අපි හිතමු ඇත්තටම අම්මා ටෙන්ෂන් එකකින් තමයි කෑ ගහන්නේ කියලා. එහෙම වෙන්න පුළුවන් නෑ. ඒ ගෘහණියක් එක්ක යා රස්සාවක් කරන ගාම මේ දේවල් කරනවා නම් ඇය යම්කිසි ටෙන්ෂන් එකක ඉන්න පුළුවන්. ඒ කියන්නේ යා යම්කිසි මානසික ආතති මට්ටමක ඒ වෙලාවේ ඉන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී ඔයා මොලයක් තියෙන බුද්ධිමත් තියෙන ප්‍රඥාවක් තියෙන මිනිස්සෙක් හෝ ඒ කියන්නේ ස්වාමියෙක් හෝ වැඩිහිටියෙක් විදිහට කරන්න ඕනේ අර අම්මට බනින එක නෙමෙයි. ළමයාගේ ඉස්සරහා ඔයා ඔහොම බනින්න එපා. මෙහෙමයි අපි ළමයි හදන්නේ අර එහෙමයි ළමයි හදන්නේ ඔහොම නෙමෙයි කෑ ගහලා වැඩක් නැහැ කියලා බනින්න එපා. ඒ වගේ වෙලාවකදී එක්කෝ ඔයාට පුළුවන් කියන්න පුතේ අනේ ඇයි පුතේ අම්මා කියන දේ අහන්නේ නැත්තේ අම්මට වද දෙන්න තෝක කරන්නකො පුතේ කියලා පොඩ්ඩක් එයාට හොඳින් ඔයාට එක්ක මුලින්ම කියන්න පුළුවන්. නැත්තම් චුට්ටක් ඔයාට අවස්ථානුකූලව ඒ ටෝන් එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ඔයාට ඒ ළමයාට අවවාද කරන්න පුළුවන්. එතකොට ඒ ළමයා දන්නවා මට කොහෙන්වත් බේරීමක් නැහැ. මට අද මේක කරන්න වෙනවා. නැත්තම් ඔයාට පුළුවන් ඔයාගේ බිරිඳ ඒ වෙලාවේදී ගොඩාක් නැත්තම් ඒ දරුවාගේ අම්මා ගොඩාක් ලොකු ටෙන්ෂන් එකක නැගිනේ අර සමහරක් පුංචි ළමයි ඉතින් දන්නේ නැද්ද පොඩ්ඩක් මේ අම්මා ගහන්නෙත් නෑ අඬනවා බොරුවට අඬනවා හොටු පෙර අඬනවා එහෙම වෙලාවල් තියෙනවා එක්ක ලොකු ළමයෙක් නම් කියන දේ අහන්නෙම නෑ අන්න ඒ වගේ වෙලාවකදී ඔයාට පුළුවන්
බිරිඳව හෝ ඒ දරුවගේ අම්මා පොඩ්ඩක් එතනින් ඉවත් කරලා ඔයාට පුළුවන් ඒ රාජකාරිය බාර ගන්න. නැත්නම් දෙන්නම එකතු වෙලා මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සිටුේෂන් එකට අනුව ඔයා පොඩ්ඩක් ඒක අර හැමෝටම මොලයක් කියලා දෙයක් තියෙනවනේ. ඒ අනුව හැන්ඩල් කරන්න. කවමදාක්වත් මට මේ වීඩියෝ එකකින් කියන්න ඕනේ වෙන කිසිම දෙයක් නෙමෙයි. කවමදාක්වත් දරුවගේ ඉස්සරහා දරුවගේ අම්මට වෙන විදිහට බනින්න එපා. අගෞරව කෙසේ වෙතත් දරුවගේ පැත්ත අරගෙන බනින්න එපා. එතන අම්මා හදන්නේ දරුවව හදන්න නම්. ඒක නිසා අර දෙපැත්ත හැමතිස්සෙම බැලන්ස් කරලා මේවා කරන්න. මොකද ළමයා කියන කෙනා වැරදි මතයක් ඕක එක දිගට යනකොට ඔලුවට දාගත්තොත් අර අම්මටම තමයි ඔගේ බලපෑම වෙන්නේ. ඊට පස්සේ අම්මම තමයි ගොඩක් වෙලාවට මානසික වැටෙන්නේ. අනිත් එක තමයි ඒක පවුලේ සමගියට සමහරක් වෙලාවට බලවුණත් එක පාට බනින්න පුළුවන්. එහෙනම් ඔයා ඇවිල්ලා මෙතන කරන්නකො කියලා එකත් සැර කරගත්තට පස්සේ අන්තිමට ළමයාගේ වැඩේ පැත්තකට යනවා. අම්මයි තාත්තයි ඔන්න ඊට පස්සේ බැන ගන්නවා. ගෙදර තියෙන සමගියටත් ඒක යම් මට්ටමකට බලපානවා. ඒක ළමයාගේ මානසික මට්ටමටත් බලපානවා. ඒක නිසා බුද්ධිමත් දෙමාපියන් විදිහට කරන්න ඕනේ. එක එක්කෙනාව ක්‍රිටිසයිස් කරගන්න එක නෙමෙයි දරුවගේ ඉස්සරහා දෙන්නම එකමුතුවෙන් සමගියෙන් සහයෝගයෙන් දරුවව ලස්සනට අරගෙන යන එක. එහෙනම් ඔයාලට සුබ දවසක්.